SLD quick exchange හරහා සේවාවන් ලබා ගන්න ඒකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා බලමු. මේ තමයි SLD quick exchange වෙබ්සයිට් එක. මුලින්ම වෙබ් පිටුවේ ඉහළ තියෙන exchange බොත්තම ක්ලික් කරන්න. ඊට පස්සේ sign up බොත්තම ක්ලික් කරන්න. දැන් ඔයාට පෙනෙන ෆෝම් එක පුරවන්න තියෙනවා. මුලින්ම නම පුරවන්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඇතුල් කරන්න. ඊට පස්සේ කැමති පාස්වර්ඩ් එකක් මෙතනින් දාන්න පුරවන්න. referral code කියන තැනින් ඔයාට referral code එකක් ඇතුල් කරන්න පුළුවන්. ඔයා දැනටමත් referral link එකකින් ආවනම් මෙතන referral code එක බලා ගන්නත් පුළුවන්. හරි. අවසානයේ කරන්න තියෙන්නේ continue to next step කියන බොත්තම ක්ලික් කරන එක. දැන් දෙවෙනි ෆෝම් එකත් fill කරමු. මුලින්ම ඔයාගේ birthday එක ඇතුළත් කරන්න. ඊළඟට ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංගය ඇතුළත් කරන්න. ඒකට පස්සේ තියෙන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න. මෙතනදී country code එක නිවැරදිව දාන්න. හරි. දැන් ඔයාගේ ඇඩ්‍රස් එක නිවැරදිව ඇතුළත් කරන්න. ඩිස්ට්‍රික්ට් එකේ postal code එක Google වලින් ලේසියෙන්ම search කරලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ human verification එක. ලොකු දෙයක් නෙවෙයි. කියලා තියෙන විදිහටම human කියලා type කරන්න. අවසානයේට terms and conditions වලට හරි ලකුණු දැම්මට පස්සේ create account බොත්තම උඩ click කරන්න. හරි. account එක හදන වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් තියෙන්නේ ඔයාගේ email address එක verify කරගන්න. ඔයාගේ email inbox එකට ගිහිල්ලා මේ verification mail එක open කරලා එතන තියෙන link එක උඩ click කරන්න. ඔයාගේ inbox එකේ verification mail එකක් නැත්නම් spam කියන එකට යන්න. එතන verification mail එක තියෙන්න පුළුවන්. එතනින් mail එක select කරලා not spam කියන එක click කරන්න. දැන් මේක ඔයාගේ inbox එකේ පෙන්නනවා. එහෙම කළාම ඔයාගේ email verification වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ account එකට log වෙලා බලන්න. හරිම සරලයි. ඔයා account එකට register වෙද්දී දුන්න email එකත් password එකත් ඇතුළත් කරලා login බොත්තම click කරන්න. හරි. මේ තියෙන්නේ ඔයාගේ account එක. මුලින්ම අපි phone verification එක කරමු. go to profile බොත්තම උඩ click කරන්න. ඔයාගේ profile details වල phone number එකට ඉස්සරහින් තියෙන verify බොත්තම click කරන්න. දැන් ඔයාගේ phone එකට OTP message එකක් එයි. දැන් OTP එක මෙතන type කරලා confirm OTP බොත්තම click කරන්න. දැන් ඔයාගේ account එක verified. ඊළඟට තියෙන්නේ KYC verification එක. ඒක ගැන අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු.